දන්නවද පිරිමියෙක් වගේ තියාගන්න හෝමෝන් එක මොකක්ද කියලා? ටෙස්ටොස්ටෙරෝන්. අපි අද කතා කරමු ටෙස්ටොස්ටෙරෝන් ගැන. අද අපි කතා කරන්නේ ටෙස්ටොස්ටෙරෝන් වල එක පැත්තක්. ඒ කියන්නේ ටෙස්ට් ඔයාගේ අඩු වුණොත් ඔයාලට මොකද්ද වෙන්නේ කියන එක ගැන. පළවෙනි දේ තමයි ටෙස්ට් ඔයාගේ අඩු නම් ඔයාගේ ඇඟේ තියෙන ෆැට් පර්සන්ටේජ් වැඩි වෙන්න බලනවා. ඒ වගේම ඔයාගේ ඇඟේ තියෙන මසල් පර්සන්ටේජ් එක අඩු වෙන්න බලනවා. ඊට පස්සේ ඔයාගේ මූඩ් ස්විං, ඔයාට ડિප්‍රෙෂන් එන්න ගන්නවා, ඔයාට ඇන්සයිටි වගේ දේවල් හැදෙන්න ගන්නවා. මේ වගේ ප්‍රශ්න එනවා ඔයාට ටෙස්ට් අඩු වෙනකොට. ඒ වගේම තමයි ඔයාගේ බෝන් ඩෙන්සිටි එක අඩු වෙන්න ගන්නවා. ඒ වගේ ඔයා ඉක්මනින් ඉන්ජර්ඩ් වලට යනවා. ඒ වගේ ප්‍රශ්න එන්න ගන්නවා. ඒ වගේම තමයි ඔයාගේ එනර්ජි එක ගොඩක් අඩුයි. ඔයාගේ එනර්ජි ලෙවල් අඩු ලෙවල් එකක තියෙනවා. ගොඩක් වෙලාවට මොන හරි දෙයක් පොඩි වෙලාවක් කරනකොට ඔයාට එනර්ජි එක නැති වෙනවා. ඔයාට නිකන් ඈලි මෑලි ගතියක් එන්න ගන්නවා. හරි ඈලි මෑලි ලෑලි කෑලි ගතියක් එන්න පටන් ගන්නවා. ඒ වගේම තමයි ඔයාගේ ස්ට්‍රෙන්ත් එක ගන්න ඔයාගේ පවර් එක අඩු වෙනවා. ඒ වගේම තමයි ඔයාගේ සෙක්ස් ඩ්‍රයිව් එක සහ පර්ෆෝමන්ස්. ගොඩක් ලෝ සෙක්ස් ඩ්‍රයිව් එකක් ඔයාට තියෙන්නේ මූඩ් නැහැ සෙක්ස් වලට. ඒ වගේම තමයි ඔයාගේ ස්ටැමිනා අඩුයි. මේ ප්‍රශ්න ඇති වෙනවා. ඉතින් මේ වගේ ගොඩක් ප්‍රශ්න ඇති වෙනවා ඔයාගේ ටෙස්ට් ලෙවල් එක අඩු වෙනකොට. ඉතින් ටෙස්ට් ලෙවල් එක වැඩි කරගන්න විදිහම වෙන වීඩියෝ එකකින් අරන් එන්නම්. එතකන් හොඳටම ෆිට වෙන්න මාව ෆලෝ කරන්න. ජස්ට් අදීෂ